ආයිබෝවන් සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් අපි හැම කෙනෙක්ම බලන් හිටියේ 2025 අස්වැසුම දෙවනි වටේ නම් ලිස්ට් එක කවද්ද මෙන්න මෙයාලගේ වෙබ්සයිට් එකට දාන්න කියලා. ඉතින් මෙයාලගේ වෙබ්සයිට් එක හරහා අපිට දැන් ඔන්න දාලා තියෙනවා. දාන ගමන් තමයි පවතින්නේ. දැන් අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ මම ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඉන්නේ මෙයාලගේ wbb.gov.lk. ඉතින් මේ විදිහට සර්ච් කරොත් ඔයාලට එන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට. ඉතින් ආවට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට weight කියලා සඳහන් කරලා තියෙනවා. රැඳී සිටින්න අස්වැසුම බලා ගන්න පුළුවන් second list of eligible families 2025. ඉතින් 2025 දෙවනි වටේ සඳහා සිලෙක්ට් වෙච්ච පවුල් ටික තමයි ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තව ටික වෙලාවකින් මෙතන ලොකු දත්ත ප්‍රමාණයක් තියෙන නිසා මෙන්න මේක ලොකු GB ප්‍රමාණයක් ඇති අප්ලෝඩ් වෙන්න. ඒ නිසා යම්කිසි කාලයක් ගත වෙයි. අර ඉස්කෝලේ වල රිසල්ට් දානකොට A level O level රිසල්ට් දානකොට පරක් වෙනා වගේ තමයි මෙතනත් ලොකු දත්ත ප්‍රමාණයක් තියෙන නිසා පොඩ්ඩක් මේක අප්ඩේට් වෙන්න යම්කිසි කාලයක් ගත වෙයි. පැය කීපයක් හෝ පැය 6ක් පැය 12ක් වගේ කාලයක් යයි. ඊට පස්සේ ඔයාලට අද රෑ 12න් විතර පස්සේ සමහරට මේක අප්ඩේට් වෙයි. ඉතින් ඒ විදිහට අප්ඩේට් වෙච්ච ගමන් අපි වීඩියෝ එකක් දාන්නම්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පොඩ්ඩක් මේක චෙක් කරලා බලන්න. ඒ විදිහට චෙක් කරන්න ඔයාලා මෙතෙන් ආවට පස්සේ මෙන්න මේ weight කියන එක උඩ එකපාරක් ටච් කරාට පස්සේ ඔයාලගේ ඒ ලිස්ට් එකට යයි. ඉතින් දැන් මේක ටච් කරාට යන්නේ නැහැ. ඉතින් එතකොට ඔයා සිලෙක්ට් වෙලාද නැද්ද කියලා වගේ ID නම්බර් එක ගහලා ඔයාලට චෙක් කරගන්න පුළුවන්. ඉතින් එතනදී ඔයාලගේ විස්තර චෙක් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට චෙක් කරනකොට ඔයාලගේ බැංකුව account set කරලා දැන් නමගම විස්තර හරියද කියලා බලන්න පුළුවන්. එහෙම වැරදි නම් අපීල් එකක් දාන්න පුළුවන්. විස්තර හරි නම් බැංකුව accounts එහෙම තියෙනවා නම් ඔයාලට සල්ලි ටික ලැබෙන්න තමයි තියෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේක අප්ඩේට් වෙච්ච ගමන් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලට තියෙන ප්‍රශ්න මතුවෙනවා දැන් අනිවාර්යයෙන් මේකත් එක්ක. ඉතින් ඒ සියලුම ප්‍රශ්න වලට උත්තර ඉදිරියේදී අරගෙන එන්නම්. ඉතින් ඔයාලා සිලෙක්ට් වෙලා නැත්නම් අපි යාචනා දාන්න පුළුවන්. ඉතින් ඒ සියලුම කාර්ය සම්බන්ධයෙන් දැනුවත් වෙන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එන වීඩියෝ එක නවතින්න අප්ඩේට් එකකින් කියලා මතක් කරනවා.